අයිබෝයි. රටක් වැටුණු මොහොතක යලි නැගිටිමින් ඉන්න කාලයක්. හැමෝටම ශක්තියක් අවශ්‍ය කාලයක්, උදව්වක් අවශ්‍ය කාලයක්. ඉතින් මං හිතන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොට හැමෝටම නැගිටින්න Tamanට පුළුවන් විදිහට උදව් කරමින් අත දෙමින් ඉන්න කාලයක්. ඉතින් ඒ වගේ මොහොතක මං හිතන්නේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියන්නේ ඒ වගේම අතදිය යුතු පිරිසක්. ඒ නිසාම තමයි Inside Story with හසිනි වැඩසටහනින් ඔවුන්ට මේ විදිහට දිරිදීමක් කරන්නේ. මේක කුදු ප්‍රොමෝෂන් එකක් කියලා කියනවට වඩා මං හිතන්නේ ඔවුන් මේ සාර්ථකත්වයට යන ගමන ඒ අගය කිරීම අපි දිව යුතුමයි. ඉතින් අද දවසේදී Inside Story with හසිනි වැඩසටහනට බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරා. හැමදාම අපි එන්න කියන්නේ මල් කෙල්ලොන්ටනේ. අද මල් කොල්ලෙක්ව එක්කන් ආවා. මං හිතන්නේ අපි හැමෝම මල් වලට ගොඩාක් ආදරය කරනවා. ටිකක් වෙනස් විදිහේ ඔන්ලයින් බිස්නස් එකක් තමයි අපි දැක්කේ ඔහුගේ පේජ් එක හරහා. ඉතින් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදී නලින් මදුශංකර් The Story of Flowers අධිපතිතුමන්. අයිබෝන්. අපි මුලින්ම දැනගන්න කැමති කොහේ ඉඳන්ද ආවේ පවුලේ තොරතුරු ටික. මම ගාල්ලේ ඉඳන් ආවේ. කවුරු කවුරුද ඉන්නේ? අම්මයි අප්පච්චි අයියා අක්කයි කට්ටින්නේ. ඔච්චර කඩේ සත්සි තියෙන්නේ නේ. මෙදසර බිස්නස් වැඩ කොහොමද මං හිතන්නේ ලොකු දුපතකට මුළු රටක් මුහුණ දීපු වෙලාවක් තියෙන්නේ මල්ලි. ඉතින් මේ වෙලාවදී කොහොමද ව්‍යාපාරික කටයුතු අපි එතනින් කතාව පටන් ගමු. මේ වෙලාව ව්‍යාපාරික කටයුතු සාමාන්‍ය සිදුවේ ස්පරණ මට්ටමින් සිද්ධ වෙන යනවා. ඒ කියන්නේ ගාල්ල පැත්තට ලොකුවට මේ ප්‍රශ්නයක් වුණේ නැති නිසා මේ ඒක සාමාන්‍ය විදිහට සිදුවෙමින් පවතිනවා. මම හිතන්නේ මොකද්ද අපි හැමෝම කියන්නේ දකුණු රට මේ අවුරුදු මේ අභ්‍යසනයෙන් බේරිලා තියෙනවා කියලා. හැබැයි ඉතින් දකුණේ බොහෝ දෙනෙක් මම හිතන්නේ මුළු රටටම පැහැෙන්න උදව් කරපු කාලයක්. අපි මෙහෙම කතාව පටන් ගමු. අද අපි කතා කරන්නේ කොහොමද මේ ගමන ආවේ කියන එකනේ. දැන් පළවෙනි රැකියාව ව්‍යාපාරයක් විදිහට තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉවර කරාට පස්සේ ව්‍යාපාරික සිහිනයකද පළවෙනි දේ රැකියාව හෝ එහෙම තිබුණේ? නෑ. ඉස්සරම මට ගවර්න්මන්ට් ජොබ් එකක් කියන අදහස තිබ්බේ. ඒ නිසා ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් ආසාව තිබුණේ ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්න? නෑ. පුංචි කාලේ ඉඳන් අදහස් වෙන එකක් තිබ්බේ. ඒ කියන්නේ මට ඕගනික් ෆුඩ්ස් පැත්තට යන තමයි පුංචි කාලේ අදහස් තිබ්බේ. ඒ කියන්නේ වගා කරලා රටට ඒ කියන්නේ අසවිසෙන්තොර ආහාර ලබා දෙන එක. කොහොමද එහෙම එකක් ඔළුවට එන්නේ? කියන්නේ ගෙදර තාත්තලා අම්මලා එහෙම කතා කරනවද? අපි මේ ඉස්කෝලේ පොඩි කාලේ මේ ඇග්‍රි ඒ කියන්නේ කෘෂිකර්ම ප්‍රදර්ශන තියෙනවා. හැම උද්දම එක තියෙනවා. එතකොට ගන්නෝරේ වටේම අපි යනවා. ඒ කියන්නේ මම ඇග්‍රි කරේ. ඒ කියන්නේ කෘෂිකර්ම කරේ. ඒක නිසා ගොඩක් ඒ පැත්තට අවධානය මගේ යොමු වුණා වැඩි වුණා. එතකොට මම ගෙදර පොඩියට එළවලු වගා කරන්න පටන් ගත්තා. මොනවද ඇද? හැම ගොඩක් දේවල් හදනවා. වැරින නෝරලියවත් හදනවා. කැරට් එකමත් හදනවා. ඒ පස්සේ සාමාන්‍ය හැදෙනවා ප්‍රමාණයක්. එතකොට ඒකෙන් පස්සේ මම ඒවල හරි ඕගනික් පැත්තෙන් ඉස්සරහට යන හේන අදහසක් තිබ්බේ. ඊට පස්සේ ගවර්න්මන්ට් ජොබ් එකකට යන්න ගියා ඒකට. එතනින් අවුරුදු 5ක් මම වැඩ කරා. සේවයක්. අවුරුදු 5 ඉන්න ගමන් මම වෙඩින් ඩෙකරේෂන් පැත්තට පොඩ්ඩක් මගේ අවධානය යොමු වුණා. ඒ රැකියාව ඉන්න ගමන් මේ කියන්නේ ළඟපාද ගෙවල් වල ගාව තියෙන ඒවාත් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇයි දැන් රාජ්‍ය සේවයට යනවා කියන්නේ ටිකක් වෙනස් විදිහේ රාජකාරී ප්‍රමාණයක් නැති වෙන. එතකොට ඒ විදිහට ගියපු කෙනෙකුට දැන් වෙඩින් ඩෙකරේෂන්ස් වගේ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මට බෑකප් ප්ලෑන් එක අරකේ මට එච්චර ඒක ජොබ් එක හරි ගියේ නෑ වැඩිය. ඊට පස්සේ මම අරක ඒ කියන්නේ බෑකප් ප්ලෑන් එක විදිහට මම තිතරගෙන ගියා. ඊට පස්සේ කොවිඩ් කාලේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැතිලා කියන්නේ ඒක. ඊට පස්සේ මම ඒක එහෙම මගේ ඒක අතහැරලා ගියා. ඊට පස්සේ මේ මම ජොබ් එකෙන් අයින් වුණා. ජොබ් එකෙන් අයින් වෙලා ටික කාලයක් හිටියා. ඊට පස්සේ මොකුත් එතනින් තමයි පොඩ්ඩක් මට මොකුත්ම නොකර මේ කාලයක් ඉන්නේ තේරුමක් නැහැ. මගේ කාලය යනවා, වයස යනවා, තේරුමක් නැහැ. ඊට පස්සේ මට පොඩි අදහසක් ආවා ෆ්‍රෙෂ් ෆ්ලවර් පැත්තට යන්න. ඒ කියන්නේ වෙඩින් කරපු නිසාද ෆ්ලවර්ස් ගැන ආසාවක් ඇති වුණේ නැත්නම් එකපාරම ෆ්ලවර්ස් තෝරගන්නේ ඇයි? වෙඩින් කරපු නිසා අදහස ආසාවක් තිබ්බා. ඊට පස්සේ මේ මට ලොකුවට ඒ කියන්නේ ඔන්ලයින් දැන් මේ දවස්වල ඔන්ලයින් මේකනේ යන්නේ. ඒකටම එහෙනම් ඔන්ලයින් පැත්තෙම මේ ෆ්ලවර්ස් බිස්නස් එක කරන්න පටන් ගත්තේ.
ඒකට මම කෝස් එකකට ගියා. මුලින්ම අධ්‍යාපනය හදලා මම හිතන්නේ ගොඩ දෙනෙකුට වටින කතාවක් ඒ මේ වෙලාවේ මම හිතන්නේ ඔය ආදර්ශය සපයන ඇත්තටම මේ දෙයක් කරන්න කලින් ඉගෙන ගන්නක කොච්චර වටිනවද කියලා අපි ඊළඟ කතාවට යමු. මට මම ඒක ඒ කියන්නේ මට අදහස තිබ්බ ගමන් මම බැලුවා මේ කරන්න පුළුවන් මොකක්ද කියලා. ඉස්සේ මේ ලංකාවම දැන් ලසන් ෆ්ලෝරා එකේ කෝස් එක තියෙනවා. ඒකට මම ඊට පස්සේ ඇප්ලයි කරලා ඒකේ කෝස් එකකට කරා. ඊට පස්සේ කෝස් එකෙන් පස්සේ මාසයක් විතර නිකන් යන්න පිටියා. ඊට පස්සේ මම මේ පේජ් එක ඉස්සන පේජ් එකක් හදලා ඊට පස්සේ මේ අපේ ළඟපාත කේකිබේ කියලා නංගි කියනවා. ඒ නංගි හරහා මම කොහොම මම බිස්නස් එක පටන් ගන්නවා නංගි. ඔයාගේ වැඩ මොනවද තියනවද මට කියන්න කියලා. ආයේ මේ මම හොය හිටියේ කියන්නේ කඩේ කේක් ඉල්ලද්දී මම ෆ්ලවර්ස් ඉල්ලන නිසා මම හොය හිටියේ කියලා කිව්වා. ඊට පස්සේ යත් එක්ක කතා කරන තමයි කොළෙනි එක මුලින්ම පටන් ගත්තා. ඒක පළවෙනි ඕඩර් එකෙන් එතකොට කේක් එක්කවද එයාගෙන් ඉන්නේ. එයාගෙන් ඉන්නේ. එයාට මම ගිහින් දුන්නාම එයා එක එකත් එක්ක ඩිලිවරි කරනවා ඒක. ඔව් දැන් මට කියන්නකෝ නලින් මුලින්ම දැන් මම තනේ ෆ්ලවර්ස් කියන එක හැමදාටම තියාගන්න බෑනේ. දවසයි 2යි 3යි සමහර වෙලාවට මම දන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රොසීඩියර්ස් කොහොමද කියලා. හැබැයි පර වෙනවා. ටෙම්පරේචර් එක බලපානවා. ඒ උවමනාවන් සෑහෙන තියෙන්නේ නැති. මුල කාලේදී කොහොමද ඇත්තටම මල් අරගෙන ගෙනල්ලා තියාගන්නවා. මෙන්න මේ දේවල් කොහොමද කරගත්තේ? අක්ක ඇත්තටම මේ මට මුල් කාලේ ලොකු අදහසක් ඒ කියන්නේ ෆ්ලවර්ස් ඒ කියන්නේ ගොඩක් තියාගෙන මට ඇත්තටම තේරුමක් නැහැ නේ ගෙනල්ලා. ඒක නිසා මම ළඟපාත තියෙන ඒ කියන්නේ shops වලින් වැඩි ගානට අරගෙන අඩු ගානට තියනවා. ඒ කියන්නේ අපාඩු පිට කරන්න ඕනේ අන්තිම පළවෙනි හරස්ස. ඊට පස්සේ ඒ කියන්නේ සාමාන්‍ය සතියට ඕඩර්ස් 3ක් වගේ තමයි වැටුනේ ඒ දවස්වල. අතහැරියේ නැහැ. ඊට පස්සේ ඒක මගේ ෆොටෝස් දාලා මම ඉතින් මල් ගෙනල්ලා නිකන් හදලත් මම ෆොටෝස් දැම්මම පළවෙනි දවස්වල. ඔයා වියදම් කළා ගෙනල්ලා හදලා නිකන් ඒ කියන්නේ එක එක ඒවා හදලා දානවා. එහෙම තමයි ඊට පස්සේ කට්ටිය පේජ් එක කරා ගොඩක් කට්ටිය කේක් කරන කට්ටිය තමයි මගේ ගාල්ලෙන් ගන්න කරා පිටියාවට. ඒ කට්ටියගෙන් තමයි ගොඩක් මේ දැන් මම හිතමු ඕකේදී ෆ්‍රීසර්ස් ඕනේ වෙනවාට ස්ටෝර් කරගන්න ඕන වෙනවා. දැන් ඒ වගේ දේවල් වලට පසු කාලීනව ඔයා යොමු වෙනවා ඇති. එතකොට මුල් කාලේදී කඩේට යනවා. එක ඕඩර් එකක් ආවම ආපහු ගේනවා. ওই විදිහටද එතකොට කරගෙන ඔව් අක්කෝ. ඒ කියන්නේ මට කිලෝමීටර් 5ක් විතර ෂොප් වල රෑන් දිනවා. මං ගිහලා ඉතින් මේ අරගෙන එනවා. ඒ කියන්නේ වෙන වැඩවලට යන ගමනුත් ගන්නවා. සාමාන්‍ය ඊට පස්සේ මං කල්පනා කරා දැන් මේක හරියන්නේ වැඩක් නෙවෙයිනේ. ඊට පස්සේ මං එයාලගෙන් කලින් දවස් 3කට කලින් ඕඩර්ස් බාර ගන්නවා. එතකොට මට දවස් ඒ කියන්නේ 16 තියෙන ඒවා අරගෙන එන්න පුළුවන් නේ. එහෙම කරන්න ගත්තේ. ඒක දවස් 3ක් එතකොට තියාගන්න පුළුවන්ද මේ මල්? නෑ මම දවස් 3කට කලින් ඕඩර්ස් එක ගත්තාම දැන් දෙවෙනි දවස් මට ගන්න පුළුවන්. පහුවදාට දෙන්න පුළුවන්. එහෙම තමයි මම එතකොට ගත්තේ මල් ටික. ඒවා අරගෙන තියාගෙන ගොඩක් වෙලාවට ඉතින් පාර වෙනවා. දැන් මම කූලයක් පාවිච්චි කරෙත් නෑ. නිකම්ම ගෙදර තමයි ඊට පස්සේ ගෙදර කිචන් එකේ තමයි ඉතලම හදන්න පටන් ගත්තේ. ඊට පස්සේ ටිකක් ඕඩර්ස් වැඩි දිස අපේ ගෑරේජ් එක තියෙනවා. ගෑරේජ් එකේ මම පොඩි ස්ටුඩියෝ එකක් නිකන් හදාගෙන මම ඒක කරන්න පටන් ගත්තා. දැන් මේ වෙනකොට විතර කූලර්ස් එම තියෙනවා. තව කූලර්ස් දෙකක් දෙන්නට තියෙනවා. මේකක් දැන් මම මදි වෙලා තියෙන්නේ. ඒකත් මදි වෙලා තියෙන්නේ. ඒක න අහන්න සතුටු ආරංචියක් තමයි කියන්නේ. හැබැයි දැන් ඊට පස්සේ මං හිතන්නේ මේ පේජ් එක පොඩ්ඩක් අපි බලාගෙන යනකොට අර මල් බොකේස් හදනට වැඩිය ගිහිල්ලා එතනින් පොඩි තව ටර්න් එකක් අරන් තියෙනවා වගේ දැක්ක මේ දවස්වල මනමාලියන්ට ලස්සන ෆ්ලවර් බොකේස් හදනවා වගේ. දැන් ඒක ඉන්නේ කොහොමද? ඒකක්කේ මම පටන් ගත්තේ දැන් අවුරුදු දැනට මාස අවුරුද්දයි මාස 8ක් වෙන්නේ පටන් ගන්න. අවුරුද්දක් යනකල් නිකන් ෆ්ලවර් බන්චස් ගිෆ්ට් බන්චස් විතරයි මම කරේ. ඊට පස්සේ මම දවසක් මගේ යාළුවෙකුට ඕනි කියලා එයා නිකන් බුඩ පුළුවන් හදන්න කියලා හදන්න කියලා කිව්වා. මම හදලා දුන්නා එන්ගේජ්මන්ට් බොකේ එකක්. ඊට පස්සේ ඒක දැකලා මම ඒක නිකන් දැම්මා පේජ් එකේ. ඒක දැකලා ප්‍රියංකර කියලා මේ කිරිබත්ගොඩ අයියා කෙනෙක් ඉන්නවා. එයා මට මැසේජ් එකක් දාලා කිව්වා මල්ලි වට පුළුවන් මේම දෙයක් කරන්න. මම ඔයාලට කියලා දෙන්නම් වැඩ ටික. ඔයාගේ ඇඟේ දක්ෂතාවය තියෙනවා මේ හොඳ පටන් ගන්න කියලා. ඊට පස්සේ මුලක ඉඳන් එයා ඒකේ සෙට් කියලා දුන්නා මට. එයා තමයි ටර්නින් පොයින්ට් එක ගොඩක්ම වගේ උනේ. ගුරුවරයා. ඇත්තටම මතක් කරන්න ඕනේ. ලිලි ෆ්ලෝරා කිරිබත් ජොබලි අයියා. එහෙම තමයි මගේ පටන් ගත්තේ. තවත් ආදරණීය වල් කොල්ලෙක් වගේ තමයි අපි අවස්ථාව දෙන්න පොළොවේ තියලා බලදපු. මට වැඩි දර්ශකයෙක් කෙනෙකුට අපිට දක්ත ලැබෙන විදිහට අපි ආරාධනා කරගෙන යන්නේ. ඉතින් අපි ඔකට අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා බලමු. අපිත් එක්ක එකතු වෙන්න කැමතියි නම් හරි. දැන් වැදගත්ම ප්‍රශ්නයක් අහන්න යන්නේ. ෆ්ලවර් බන්චස් අපි නිකන් කාට හරි ආදරයට දෙන මල් පොකුරක් වෙන්න පුළුවන්, යාළුවෙකුට යවන දෙයක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා දෙයක් යවනවා වෙන්න පුළුවන්. ඒකයි මනමාලියන්ට අපි ෆ්ලවර් බොකේස් හදනකොට මොකද්ද මලියේ තියෙන වෙනස? ඒක ඇත්තටම ඔය ඉගෙන ගත්තා වගේ එකක් නේ දැන් තියෙන. ඇත්තට මොකක්ද තියෙන වෙනස? ඒක ඇත්තටම දෙකක් අක්කේ.
gift bunches එකක් දැන් අපි සාමාන්‍යයෙන් gift එකක් අද අම්මාගේ උපන්දිනේට යනවා. එතකොට අපි දැන් කලර් ඒ කියන්නේ කලර්ස් එකේ කලර්ස් තියෙනවා ඒක වෙනස් විදියට ඊට පස්සේ ආදරය කරන කෙනෙකුට යවනකොට වෙනස් කලර් එකක් එහෙම ලෙඩ වෙලා ඉන්න එකක් යවන වෙනම එහෙම වර්ග තියෙනවානේ. එතකොට ඒක අපි කස්ටමර් දැන් කතා කරනවා සමහර මට කතා කරලා ගෙනම මෙහෙම කියලා. එතකොට මම එයාට අයිඩියා එක දෙනවා මෙහෙම එකක් දුන්නොත් හොඳයි මෙහෙම එකක් දුන්නොත් සමහර කට්ටිය කියලා එයාලට ඕනේ කිල්ලනවා. මම ගොඩක්ම දැන් අර එහෙම දෙයක් කිව්වම මම කරන්නේ මෙහෙම දෙයක් තමයි හරියන්නේ එතෙන්ද කියලා. එතකොට එයාලා කියනවා ඔව් ගොඩක් කට්ටිය ඒකට තමයි කැමති. එතකොට වෙඩින් බොකේස් එතකොට වෙඩින් බොකේස් කියන වෙනම දෙයක් නැකේ. ඒකට ලොකු කාලයක් යනවා. ලොකු කාලයක් ගත වෙනවා. ලොකු කාලයක් ගත වෙනවා. එතකොට ඒක හරි අවසානම් වැඩක් එකක්. සාමාන්‍ය අපිට එක ඕඩයක් වුණාට එයාගේ ලස්සනම දවසනේ. ඒක ලොකු අවදානමක් කරන්න ඕන. ඒ වගේ දවස්වලට මම අනිත් වැඩ ගොඩක් වෙලා නවත්තනවා. ඒ වෙනුවෙන් කැපෙනවා. එතකොට අලුත් අයිඩියාස් කොහෙන්ද නලින්නවට එන්නේ? කියන්නේ දැන් මම දැක්ක සමහරලාට මේ දවස්වල පේජ් එකේ තියෙන දෙයක් තමයි අර පික්චර් මල් වල් වගේ තියෙන හැමෝම මම දැක්ක දාලා දෙන හැමෝම ඉන්නන්නේ ඒ වගේ ඒවා කියලා. දැන් ඒ එකිනෙකට වෙනස් වෙන විදිහේ විලාසිතාවන් කොහොමද ඒකට කියන්නේ වෙනස්කම් ඇති කරගන්නේ කොහොමද? ඒකත් සමහර කට්ටිය දැන් පික්චර් වල දැන් ගොඩක් ලංකාවේ තියෙන දෙයක්නේ. සමහර කට්ටිය මට කියනවා මල්ලිය ලස්සනට ඒ කියන්නේ හදලා දෙන්න මට ඔයාගේ වැඩ අඳාරින්න නිසා දාලා හදන්න කියලා. මට කියන්නේ ඒක මම ඒ විදිහට කැමති නැහැ. ඒතකොට මම කියනවා මේ විදිහක් හොඳයි මේ විදිහට කරත් හොඳයි කියලා. එතකොට තමයි යාලා එහෙම ඒ කිව්වම තමයි දැන් අර එයාගේ අදහසට වැඩිය මගේ අදහසක් දෙද්දි මට වෙනස් ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවානේ. එහෙම තමයි ගොඩක් මගේ අර බොකේස් වල වෙනස් හැදෙන්නේ. දැන් මේ ආව ගමන්ම නලින්න අපිට කිව්වා බය වෙලා ඉන්නේ. තොලකට වේලිලා තියෙන්නේ. තාමත් මට බේන්නේ මේ විදිහටම බය වෙලා ඉන්නේ. අද තමයි මේ පළවෙනි හාහා පුරා කියලා මං හිතන්නේ මේ කුළුඳුලේ සහභාගී වෙන වැඩසටහන කියලා. ඒ නිසා තමයි ටිකක් ඔය බයකින් වගේ ඔය වචනෙන් දෙකකින් උත්තර වගේ ඉන්නේ. හැබැයි නරින්නේ කොහොම හරි අපි ඒ කතාව දැනගන්නට ඕනේනේ. මල් හදනවා කියන එක ලේසි පහසු නෑ කියලා කිව්වා. සමහර වෙලාවට වෙඩින් බොකේස් හදන එක අනිත් වැඩ ටික ඔක්කොම පැත්තක දාලා ඒකට කැප වෙනවා කියලා කිව්වා. කොච්චර මහන්සියක් ඇත්තටම වෙන්න ඕනද කොච්චර කැපකිරීමක් වෙන්න ඕනද කියන එක අපි පැහැදිලි කරලා තමයි සමාජයට ඔය දාන කම්බියක් වෙන්න පුළුවන්. ඔයා මල්ලක නටුවක් ගහන විදිහක් වෙන්න පුළුවන්. මොන වගේ කැපකිරීමක්ද කරන්නේ? ඕකේ ඒක මට කියන්න තේරෙන්නේ නැත්නම් ඒකට ගොඩක්ම කැප වෙනවා කියන එකට වැඩිය ඒක වගකීමක් ලොකු වගකීමක් නැත්නම් කෙනෙක්ගේ ලස්සන දවසක් අපි ඒක විනාශ කරන්න බෑ. එතකොට අපි එයාට ඕන විදිහට අවශ්‍ය විදිහට මේ දේ කරලා දෙන්න ඕනේ. එතකොට අපි දැන් වෙන වැඩ දාගෙන ඒ වාස රාශියක වැඩ කරපුවම අපිට ලස්සන නිර්මාණයක් කරගන්න අමාරුයි. ඔව්. ඒක නිසා මම දැන් සාමාන්‍යයෙන් නිකන් normal bunches තියෙනවා මම ඒක කලින් දවසේ ඒක කරලා ඒවට චේරම ඒක කරලා තමයි කරන්නේ. සමහර බාර ගන්නින් නැත්තටම මේ දවස් වෙන රොකේස් කීයක් වගේ දවසකට හදන්න පුළුවන් නම් හිතපුවා අපි හෙට තියනවා කියලා වෙඩින්ග්ස් කවුන්ට් එක. ඒතර ඔයාලට කීයක් ප්‍රමාණයක් දෙන්න පුළුවන්? ඒ කියන්නේ මම අන්තේ ගොඩක් මදලේ 18ක් හැදුවා දවසට. දවසකට? ඔව්. මුළු දවසම නැගිටලා? ඔව් උදේ 6 ඉඳන් කොහමරි අවසාන එක දුන්නේ පාන්දර 5 මාට වගේ. ඒ වෙනකල් හැදුවා. ඒ කියන්නේ බොකේස් 18ක් හැදුවා සේරම. ඒක තමයි කරපු ලොකු ලොක. දැන් මේ 11 වෙනිදාට තියෙනවා ඊට වැඩි 22ක් වගේ තියෙනවා. හදන්නේ. උතර උදේ ඉඳන් පටන් ගත්තාම හලක් හදාවි. අයියත් ඉන්නවා අයියා හැපේ ගොඩක් දෙනවා. ඔබ දැන් තව ගොඩක් වෙලාවට කරන්නේ. දැන් මල් හදනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මම හිතන්නේ අපිත් එක්ක කලිනොත් මල් හදන ව්‍යාපාරික කාන්තාවන් කිහිප දෙනෙක්ම එකතු වුණා. දැන් ඔවුන්ගේ අත්දැකීමුත් එක්ක කතා කරනකොට නලින් දැන් කම්බිත් එක්ක වැඩ කරන්නේ. ඔය කම්බි ඔතාගෙන කපාගෙන සෑහෙන වැඩ කොටසක් තියෙනවානේ. ඇත්තටම අත් දෙකට කොච්චර වෙහසක් දැනෙනවද? ඔව් ඒක කරන් කියලා නිම කරගන්න බෑ. අමාරුයි ගොඩක්. ඒ කියන්නේ කම්බිත් එක සෙල්ලම් කරන ලේසි වැඩක්. ඔව් ඉතින් ගොඩක් වෙලාවට මේ අයියයි මායි දෙන්නනේ එයා ගොඩක් වෙලාවට මාව කම්බි දාලා දෙනවා. මම හදාගෙන යන එක තමයි කරන්නේ ගොඩක්. ඉතින් අමාරුයි කියලා බෑ. ඉතින් කරන්න වැඩේ කරන්න බාර ගන්න දේවල් කරගන්න ඕනේ. අමාරුයි දෙය කොබොමද ඔච්චර සන්තෝෂින් නියා වෙලා කරන්නේ? මගේ ආස දේ නිසා මට ඒක ලොකු ගැටලුවක් නැහැ. ආසාව තියෙනවා ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. කොහොමද පවුලේ ඇගින් ලැබෙන සහයෝගය ව්‍යාපාරයේ? ඔව් ගොඩක් පවුලේ සහාය විදිනවා. අයියගෙන් තමයි ලොකු සහායයක් හම්බෙන්නේ. අපි අයියා ගැන මතක් කරමු. අයියාගේ නම කොහොමද වැඩ කරන්නේ? මොකද කරන්නේ? අයියා උදේශ එයා සීමන් කෙනෙක්. සීමන් කියලා. ඔව්. දැන් නැවත නගින්න දෙන්න තෝ බිස්නස් එක නදී යකින් බාද.
ඒ නරත එක ගොවගෙන යන්න දැන් ඔන්ලයින් ප්ලට්ෆෝර්ම් එක කෙනෙක් මං හිතන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් ව්‍යාපාර කරගෙන යන්න භාවිතා කරන ප්ලට්ෆෝර්ම් එකක් ඔන්ලයින්. එතකොට ඔයත් තෝරගෙන තියෙනවා නලින් මම මේ මල් ව්‍යාපාරය කරගෙන යන්නේ ඔන්ලයින් හරහා කියන එක. මොකද්ද මෙච්චර මේ දැනෙන විශේෂත්වය ඔන්ලයින් හරහා මේ ව්‍යාපාර කරගෙන යන්න සාර්ථකයිද ඇත්තටම? සාර්ථකයි. ගොඩක් සාර්ථකයි. ඔන්ලයින් කියන්නේ මට ඇත්තටම නිදහසේ වැඩක් කරන්න තියෙන එක තමයි මගේ සාර්ථකත්වය. මට ඒක මම මේක නිසා ඔන්ලයින් ඒ කියන්නේ ගෙදරට වෙලා ඒ කියන්නේ මගේ මේ ඒ කියන්නේ මේ පළවෙනි ඉවත් තුන තියන් නිදහසේ ඒකයි. දැන් නිදහස හොඳටම හම්බෙනවද? ඔව් දැන් ඊට වඩා අමාරු වෙట్లా තියෙනවා. නිදහසේ නයි වෙලා මුළු පැය 24ම වැඩ කරනවද? ඒක ඒ කියන්නේ අපි ආස දේට කොච්චර මේ වුණත් රෂ් වුණත් ඒ කියන්නේ බිසි වුණත් මේ ගැටලුවක් නැහැනේ. මගේ අර ස්ටුඩියෝ මම ගෙදර හදාගෙන තියෙන තැන ෂොප් එක වගේ තියෙන තැන ගෑරේජ් එක තියෙන්නේ. ගෙදරින් තියෙන ඉස්සරහට view එකක් හොඳ කන්දක් එක්ක ලස්සන view එකක් තියෙන්නේ. ඒක නිසා මට එච්චර greenery ඉන්න මම ලොකු මේව එකක් නැහැ. ස්ට්‍රෙස් එකක් නැහැ. මම ලස්සනට වැඩේ කරගෙන යනවා. ඒ කියන්නේ නිදහසේ ඉන්න වැඩ කරන තරම් තමයි ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. දහතේ තියෙන තවම තමයි නිර්මාණ ලස්සන වෙන්නේ. මොකද දැන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක බොහොම සාර්ථකයි කියලා කිව්වා. හැබැයි අපි නොහිතන භයානක අනතුරුදායක දේවලුත් අපිට සිද්ධ වෙනවා. අපි හිතන්නේ නැති දේවල්. මොකද මෙතෙන්ට ඇවිල්ලා එකපාරට කියපු අවස්ථා තිබුණා සමහර ව්‍යවසායිකවන් ව්‍යාපාරික කාන්තාවයි ඔයා වගේ කට්ටිය අක්කා එකපාරටම WhatsApp channel එකම නැති වෙලා ගියා. අපි orders ගත්ත සියලුම දේවල් නැති වෙලා ගියා. අපේ page එක hack කරලා තිබුණා, අරන් තිබුණා. අපිට අනපේක්ෂිතව සමහර දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඒ වගේ අවස්ථාවක නලියට බැකන් ප්ලෑන් එකක් තියලා දැන් මුලින් ඉඳන් කිව්වා මම රැකියාව අයින් වෙනකොට එකක් හදාගෙන තිබුණේ කියලා. මොකද්ද දැන් තියන් ඉන්න බැකප් ප්ලෑන් එක? බැකප් ප්ලෑන් එකක් මගේ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ අදහස් තිබ්බේ මේ ඕගනික් ෆුඩ්ස් ඒ කියන්නේ වස විස නැති දේවල් ලංකාවට ඉදිරිපත් කරන එක තමයි ගොඩක්ම තිබ්බේ. පළතුරු වෙලවලු ಜಾති. මට දැනටත් ඒක තියෙනවා. ඉදිරියට මම තියෙනවා. ඔව් ඉදිරියට මම කොහොමත් ඒක ප්ලෑන් එක මේව කරන්න හිතයි. කරගෙන යයි. ඔය හැබැයි වැඩි වෙලාවත් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වල මොන හරි හානියක් සිද්ධ වුණා. දෙවනි පාර්ශ්වය තව page එකක් හෝ තව platforms කිහිපයක පවත්වාගෙන යන්න මොනවද ඒ වගේ තියෙන දේ? ඒකක්කේ මට දැන් මම TikTok එකක් තියෙනවා. කියන්නේ දැන් කස්ටම් බේස් එක මගේ හැදිලා තියෙන නිසා මට ලොකු දැන් මම මොනවත් page එකේ දැම්මේ නැතත් ඒ කියන්නේ හොයාගෙන ඇවිල්ලා ගන්න තත්ත්වෙට දැන් ඇවිල්ලා තියෙනවා. ඇඳිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් මේ ගාලාවට කේක් කරන කට්ටිය ගොඩක් ෆ්ලවර්ස් ගන්න මගේ. එයාලකින් කොහොමත් මොනවා ඒ කියන්නේ අනිවාර්යෙන් එයාගේ ඕඩර්ස් තියෙනවා ගොඩක්. දවසට කොහොමත් ඕඩර්ස් 10ක් වගේ තියෙනවා කේක් කරන කට්ටියන් විතර. ඒක මේ වෙනස් විදිහේ දෙයක් හැමදාම අපිට මෙච්චර කාලයකට ගොඩක් වෙලාවට අහන්න ලැබුණේ කොහොම හරි කෙලින්ම පාරිභෝගිකයොත් එක්ක. මම හිතන්නේ එයාත් ওই විදිහට ගත්ත පාරිභෝගික කාන්තාවක් තමයි. නමුත් එයාත් ව්‍යාපාරයකටනේ දැන් මේක ඔයගෙන් ගන්නෙ. දැන් ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථාවන් ගොඩනගා ගන්න කොහොමද? දැන් අපිව බලන් ඉන්න තව කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා වගේම බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මොකද්ද ඔයාගේ මේ ගමනත් එක්ක ඒගොල්ලන්ට දෙන්න තියෙන පණිවිඩය? ඒගොල්ලන්ට දෙන්න අපේ වැඩේ හරියට අපි ලස්සනට වැඩේ කරලා දෙනවා නැක්කේ අපි කොහේ හිටියත් කොතන හිටියත් අපි වැඩ කරත් නැතත් අපි හොයාගෙන යන කට්ටිය ඉන්නවා. එතකොටක් දැන් කේක් දැන් මගේ ගොඩක්ම දැන් මාත් එක්ක මුලින් ඉඳන්ම හිටපු කට්ටිය තමයි කේක් කරන කට්ටිය. එයාලා තාමත් ඉන්නවා. එයාලගෙත් ඉස්සර පොඩි සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තමයි ඕඩර්ස් තිබේ. ඒ කියන්නේ ගොඩක් අක්කේ කේක් එකත් එක්ක මල්ලයක් යවන එක දැන් ට්‍රෙන්ඩ් එක කරලා තියෙන ලංකාවේ. වෙලා කියනවා. ඔව් ඒක නිසා දැන් මම ඒක වෙනම යවලා අරක වෙනම වෙනක තේරුම් ගන්න යන්නේ. එතකොට සමහරවිට මට කේක් කරන කට්ටිය ආපුවම කේක් කරන කට්ටියන්ගේ නම්බර්ස් දීලා එයාලා කන්ටැක්ට් කරලා දීලා තමයි එයාලා දැන් මල් එකත් එක්ක එයාලා දෙකම යවනවනේ එතකොට. යවන. ඔව් ඒක තමයි කරලා දෙන්නක්. මම හිතන්නේ අර කිසිම හිතේ කුහකකමක් නැතුව දේවල් කරගෙන යනකොට තව තවත් සාර්ථක වෙමින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නට පුළුවන්. මල් එක්ක ඕගනික් දේවලුත් කරනවා කියලා. හරි මේ තරුණයෙකුගේ කටින් ඒ වගේ දෙයක් කියවෙනකොට හරි හිතට සහනයක් සැනසීමක් දැනෙනවා. ඇයි එච්චරම ඕගනික් දේවල් වලට කැමැත්තක් ඇති වුනේ? මල් කියන්නේ සබාදහමත් එක්ක ආදරය කරන දෙයක්. ඇයි මෙච්චර දෙකට ආදරය? ඒ කියන්නේ ලංකාවේ ගොඩාක් වසවිස ආහාර තමයි ගොඩක් තියෙන්නේ. අපි උනත් දැනටත් වාරෙන් පරිභෝජනය කරන ඒ වගේ දේවල්. ඒ කියන්නේ අපිට දැන් සාමාන්‍ය ගෙවල් වල හැදෙන දෙයක් කන දැන් තත්ත්වයක් නැහැ නේ අක්කේ. ඒ කියන්නේ පිටින් හැමදේම ගාන කන්නේ. ඒ කියන්නේ ඒවා අපි බලන්නේ නැහැ මොනවද? ගුණද නැද්ද කියලා බලන්නේ මොනවද ඒවට පාවිච්චි කරන පොහොර වගේ අපිට බලන්නේ නැහැ අක්කේ. දැන් අපි දෙයක් කරොත් අපි දැන් ඕගනික් ෆුඩ් කියලා දෙයක්
මිනිසුන්ට බොරු කියලා වස විස කවල වැඩක් නැහැ. එතන ඒ වගේ දෙයක් තමයි ඒ කියන්නේ අදහස් තියෙන්නේ. ඒ කියන්නේ මට මුළු ලංකාවම බෑ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයකට හරි කරන්න පොඩි අදහසක් තමයි මගේ හිතේ තියෙන්නේ. ඒක ඉස්සරහට බලමු. නෑ තව දෙයක් පුංචි අහන්නම් වැඩසටහන ඉවර කරන්න කලින් දැන් ගාල්ලෙනුත් තව ටිකක් ඇතුළට යන්න තියෙනවා කියලා කිව්වා නිතර. දැන් මේම ඇතුළට යනකොට ඇත්තටම අර නාගරිකව ඉඳගෙන දේවල් පහසුවෙන් අතේ දුරින් තියාගෙන කරනවා වගේ නෙමෙයි. ටිකක් මහන්සි වෙන්න ඕනේ, කැපකිරීම කරන්න ඕනේ. මේ වගේ දේවල් එක්ක තමයි තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ දුර බැහැරක ඇතුළක ඉඳගෙන මේ වගේ ව්‍යාපාරයක් මෙච්චර සාර්ථකව කරගෙන යන්න මොනවාද තිබුණු රහස්? රහස් කියන්නේ ඇක්කේ හිතේ ශක්තිය අනිවාර්යෙන් තියෙන්න ඕන ඇක්කේ වැඩක් කරද්දී. වැටෙන්න හොඳ නැහැ. පොඩි දේවල් වලින් වැටුනොත් ඒක ඒ කියන්නේ අපි දෙයක් පුළුවන්කම කියලා අපි දන්නවනේ ඇක්කේ. ඒ දේ මොකක් හරි පොඩි දෙයක් වුණ ගමන් අපි ඒක කඩ වැටලා වැඩක් නැහැ. අපි ඊට වැඩි දෙයක් මොකක් හරි දෙයක් කරලා ඉදිරියට යන්න බලන්න ඕන. මං හිතන්නේ ඉතින් කොච්චර ඇතුළට ගියද දැන් අපේ ගෙදර පාර අයිනකත් නෙවෙයි තියෙන්නේ. ගොඩක් ඇතුළට යනකොට සමහර කට්ටිය හොයාගෙන එන්නත් බෑ. ඒ කියන්නේ කෝල් කරලා කෝල් 3-4ක් කරන් තමයි එන්නේ. ඔව්. ඒක ටවුන් එක කිලෝමීටර් එකමාරක් තියෙනවා ප්‍රධාන නිකන් නෝමල් පාරට. ඒ වගේ තමයි මේ ඉතින් ඊට පස්සේ ඩෙලිවර් කරනකොට එහෙම කොහොමද දැන් ඔය දේවල් කරන්නේ? ඔව් අක්කේ මම ඩෙලිවර් කරද්දි මේ ගොඩක් වෙලාවට දැන් අර කට්ටිය කස්ටමර්ස්ලා හොයාගෙන එනවා කට්ටිය ඉන්නවනේ. දන්න කට්ටිය ඇවිල්ලා අරගෙන එනවා. ඔව් ගොඩ නැත්තම් දැන් ඔය සමහර රටවල් ඉන්න කට්ටිය ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම ආවද්දි මට කියනවා මෙහෙම කරලා දෙන්න කියලා. ඉතින් මම එතකොට ගිහිල්ලා මම ඩෙලිවරි කරලා දෙනවා එයාලට. ඔයාම අරන් යනවා. එතන ඉහළින් කොරියර් සර්විසස් එහෙම නැද්ද මල්ලි ඒ දේවල් කොරියර් සර්විස් එකක් තියෙනවා. ඒ එයාලා හරහා ගොඩක් ඒවා යනවා. දැන් අර සමහර මං අතින්ම දෙනාට කැමති අය ඉන්නවනේ එයාලා. දැන් සමහර කට්ටිය දැන් ඔයස්ලා ඉන්නවා ගර්ල්ට මේ සතියට දෙපාරක් මල්ලි විතර යවන කට්ටිය. අනේ අසරවස ගෑනුනවා. ඔව්. එයාලා ඉතින් මම්ම ගෙනින් දෙන්න ඕනේ නේ කාර එයාලට ඒකට වෙලා තියෙනවා. බලාපොරොත්තු දෙන්න. ඒ වගේ අත්දැකීම් නැද්ද දැන් මේ දැන් ඔය බොහොම සුන්දර දෙයක් මෙච්චර වෙලා නොකියපු ගෑනු ළමයා සතියට දෙපාරක් මල් යවන බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ලැබෙනවා කියන්නේ එහෙම ආදරණීය මොමන්ට්ස් නැද්ද ඔයාට නිකන් හරිම සංවේදීව හිතට දැනෙනවා. සංවේදීවා හිතට දැනුණු අවස්ථාවක් හිතට දැනුණු අවස්ථාවක් මම දැන් අර ඒ කියන්නේ ෆ්ලවර් බන්චස් එකවද නෝට් දාන්න තියෙනවනේ. ඒ වගේ නෝට් බලද්දි මට හරි සමහර ඒවා සතුටුයි සමහර ඒවා දුක් සමහර ඒවා අවසාන මල් එක යවන යාට ඒ කියන්නේ තරහ වෙච්ච ඒවා සමහරට ආයමත් දෙපාර තවත් යවනවා යාලට බලද්දි ගොඩක් ඔව් ඒ කියන්නේ අවසාන මල් එක කියලා යවුවම බලද්දි මේ ඊළඟ සතියේ තමයි මල් ඇටවල යාළුවෝ එහෙම ඒවා තියෙනවා ඒ කියන්නේ නෝට් ලියන් තමයි මට ගොඩක් මර සතුටු සමහර අය නිකන් ඇචීව්මන්ට් වලට යවන ඒවා ඊට පස්සේ බර්ත්ඩේ වලට ඊට පස්සේ නිකන් ආදරයට යවන ඒවා ගොඩක් තියෙනවා ඉතින් ඒවා ලියන් තමයි මට ගොඩක්ම සතුටුයි දෙටේ ඇත්තටම මලක් දෙන එක කොච්චර වටින දෙයක්ද නලී කෙනෙක් මලක් කියන්නේ කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න පුළුවන් දෙයක්නේ ඒ කියන්නේ එක්කෙනෙක් එයාලට මලක් දැන් මම මල් ගොඩක් කියන මට ගොඩක් සතුටුනේ එයාලට මලක් කරා මගේ ඊට වඩා සතුටක් නේ ඉතින් මං හිතන්නේ ලංකාවේ තියෙන සුන්දරම රස්සාව තමයි මේක ලංකාවේ තියෙන සුන්දරම රස්සාව කරන නලින් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ මං හිතන්නේ The Story of Flowers අධිපතිතුමන් අර සමහර කතා තියෙනවා හැම කතාවක්ම එකිනෙකට වෙනස් නලේ සමහර දේවල් හැරෙම අමාරුවෙන් ගොඩනගාගත්ත දේවල් තියෙන සමහර දේවල් තියෙන තමන්ට අරමුණක් තියෙනවා ඒ අරමුණ ඔස්සේ යනවා එතකොට බොහොම සාර්ථකව ඒ ගමන යන්න පුළුවන් සමහරවිට තිබු ව්‍යාපාරික පසුබිමකින් යන්නේ නමුත් තමන්ගේම කියලා දෙයක් ගොඩනගා ගන්න ආසාවෙන් ඉන තරුණ පරපුරක් ඉන්න ඉතින් ඒ වගේ තවත් වෙනස් වෙච්චි බොහොම සාර්ථක කතාවක් තමයි අද දවසෙත් ඉන්සයිඩ් ස්ටෝරීස් විත් හසිනි වැඩසටහනෙන් අරගෙන ආවේ අවසාන වශයෙන් උදව් කරපු කවුරු හරි ඉන්නවා නම් මතක් කරන්න මේක අවස්ථාව. ඔව් උදව් කරපු අය විශේෂයෙන් ප්‍රියංක අයියා. ඊට පස්සේ ලසන් ෆ්ලෝරගේ මගේ කෝස් එකේ හිටියා යාළුවෝ ගොඩක් හිටියා. එයාලා විශේෂයෙන් ප්‍රසාංගය අක්කා රංජන් චෙරි කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ගෙදර කට්ටියගේ මගේ යාළුවෝ ටිකක් ඉන්නවා පසින්දු පසන් උදේශ අයියා ඊට පස්සේ සුදත් අයියා ගොඩක් කට්ටිය ඉන්නවා ඒ වගේ කියන්න නෑ කියලා ඔව් ගෙදර කට්ටිය ඉතින් හැමෝම සපෝට් එක දෙනවා කේක් කරන කට්ටිය විශේෂයෙන් මතක් කරන්න ඕන ඊට පස්සේ අපේ සැලොන් වල අක්කලා ටික එයාලගෙන් එක එක මෙහෙම ඉන්නේ අවසාන කරන්න කිව්වට ප්‍රශ්න තව එනවනේ ඉඳ අවසානයේ සව එකම ප්‍රශ්නයක් ආලා ඔන්න අදක සමුදෙනවා ඇත්තටම කිව්වොත් දැන්
ටිකක් වෙනස් විදිහට දකින්නවනේ පිරිමි ළමයිගේ අතකින් මල් මිටක් මේ විදිහට අපිට වෝල් එකේ පේනකොට අපි හැමදාම ගෑනු ළමයිත් එක්කනේ වැඩිපුර මල් දකින්නේ. කොහොමද මේ විදිය කන්ටෙන්ට් කරනවා කියන එක එන්නේ කොහොමද කන්ටෙන්ට් කරන්නේ ඔයාම පෙනී ඉන්නවා කියන එක කියන වගේ අත මං හිතනවා වගේ අත නේද අයියාගේ අත මගේ ඔයාගේ අතේ පෙනී තියෙන්නේ කොල්ලෙක් විදියට බයක් හිතුනේ නැද්ද ගෑනු ළමෙක් දාලා මේක කරොත් හරියයි නේද මම කරොත් හරියයිද වගේ එකක් ආවේ නැද්ද නෑ ඒක ගෑල් ළමයි නෑ නේතර හොයාගන්න දැන් එස් ගෑනු ළමෙක් නෑ නෑ ගෑල් ළමෙක් ඉන්නවා එතන දැක්ස් වැඩි එකම තර නෑ හොයාගන්න ඒ නිසා දැන් මේ මගේ කියන්නේ මගේ අතින්ම තමයි දැන් යොමුද දැන් මේ එතකොට දැන් අර වොච් එකත් එක ගොඩක් කට්ටිය කියන වොච් එකත් එක දාවම දැන් සමහර දවස් මම වොච් එක නැතුව දානවා ඒකට කට්ටිය දානවා වොච් එක නෑ ඒක නැතුව හරි බෑ ඒ කියන්නේ වගේ ඒ කියන්නේ දන්නන්නේ මොයි ගේ කියලා වීඩියෝස් වලින් ඒ කියන්නේ මම එතන පළවෙනි කියන්නේ ගොඩක් කල් දැන් මාස 4-5කට කලින් දාම මුණ පෙන්නලා මේව කරන්න ටෙස්ට් කරන්න නැත්තම් මම ඒක දාන්න මේව තිබුණේ නෑ ඊට පස්සේ දැන් අපි ඉස්සරහට යද්දී අපිට කැමති නැති දේවල් තේරුම් ගන්න වෙනවනේ. ඉතින් හන්දියන කොහොම හරි ඒකත් සෙට් කළා කරන්න සිද්ධ වුණා. මං හිතන්නේ සුබ පදොමෙක් කරන්න අලින් තවත් ඉදිරියට යන්න මං හිතන්නේ මේ මල් එක්ක කරගෙන යන ව්‍යාපාරය විතරක් නෙමෙයි තමන්ගේ කීනයක් වුණු ඒ ඕගනික් එළවලු පළතුරු මේ හැමදේම සහිතව අපේ ලංකාවට ජාත්‍යන්තරයට යනකම්ම බොහොම සාර්ථක විදියට ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි කණ්ඩායමේ හැමෝම සුබපැතුම් එක් කරනවා. ඉතින් අද දවසේදී අපි සමුගන්න සූදානම් වෙන්නේ ලැබෙන සතියේදී මේ වගේම තවත් සාර්ථක වෙනස් විදිහක කතාබහක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් මතක් කරනවා අමතක නොකර ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි වැඩසටහන මේ විකාශය වන නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් නම් ඔබට සුබ සතියක් වේවා.